Hai നിങ്ങൾ അതെല്ലാം ടിപ്പ് ആശയം കുറിച്ചുള്ള കൃത്യത അത് വീഡിയോ के लिए कोमल मोबाइल फोन नहीं है यूट्यूब पर वीडियो अपलोड एडिट करने के लिए हाँ बढ़िया था तो अब यह वीडियो हर जगह मुझे करना प्ले स्टोर को ओपन करने के हर जगह इधर ओपन करना हर इधर सर्च बार के सर्च करना होने वीडियो मेक अकेला हर साल वैसे पेन आती थी मैंने वीडियो वीडियो मेक आएगी नहीं मैंने मैं अगर कैमरा का आइकन आती ना अन्य एक लोग इंस्टॉल करवाना थी मम्मी की इंस्टॉल कर लेती थी वहाँ हम और इंस्टॉल कर ओपन करवाना थी मम्मी इंस्टॉल कर लेती थी ओपन करवाना हर थिंग ओपन कराने वास्ते मेरे मम्मी आगे ये इंटरफेस है तो मैं थिंग वाला बैठे ने इथिंग ඔයාලා මුලින්ම කරන්න මෙතන උඩ තියෙන new project කියන එක බාරක් ක්ලික් කරා මෙතන. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ ෆොටෝස් ඔයාගේ ගැලරි එකයි ඒකට තමයි ඉතින් වැටෙන්නේ. ඔයාලට මෙන්න මෙතන දන් ලකුණ ක්ලික් කරලා ඔයාගේ ගැලරියට යට හැරි මෙන්න වගේ. ඉතින් ඔයාලා මෙතන කැමතිම වීඩියෝ දාගන්න ඉතින් මම මෙතනට දාගන්නවා. එන්න මේ වීඩියෝ එක हरी रास में ना लोड ला हुआ है फोटो को मिल रहा है इधर मम्मी ने वीडियो तो मैं दिन दागन इधर हरी थी आप ये ना मैं कि आटा देना जल्दी पटांगा मैं तीन वाले में देना से ट्रिम के लेती ना इधर आने की बड़ा वासी मैंने मैं आगे मैं क्या वाला आगे आमाश कोटस्टिक में क्या आइंगर रहता है इधर मैंने मैं रातु बाड़ा एक या वाला इधर मांग में आइंग करना है इधर ඔයාලා කැමති එක අයින් කරලා හරි ලකුණු දෙන්න. හරි ඉතින් මම මෙන්න මෙතන මියුසික් කියන එක ක්ලික් කරනවා. හරි ඔයාලට වෙලාවට මුලින්ම සවුන්ඩ් කියලා එකක් තියෙනවා. ඉතින් අන්න ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මේගොල්ලෝ දෙනවා. ඉතින් අපිට සවුන්ඩ් අන්න ඒ වලින් තමයි ඉතින් ඒවා තමයි ඉතින් තියෙන්නේ. මෙතන ඔයාලට කැමති දේ සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ලෝකල් කියන එකට ගියාම ඔයාලගේ ෆයිල් තමයි ඉතින් තියෙන්නේ. ඔයාලා මෙතන කැමති ෆයිල් එක ඇඩ් කරගන්න. आठ पे आते मितना ओलोंगे फाइल तीन दी मम्मी इतनी ऐड करना मम खाली यूज़ कर पाया इतनी मैंने यूज़ करे आना इतनी हारी इटे पास इतनी मितना इफेक्ट किए ने क्या और मितनी दावत है इफेक्ट क्या क्या नर मैंने मैं आगे दावत है इतनी एक टा कि वाला कैमरे दावत नहीं मितना स्ट्रैक किए ने क्या और वाली वीडियो की अरंग दागाने पुलांग वाटा इधी मेरा रिकॉर्ड करते हैं वाटे थिंग एक साउंड में वीडियो वाटे थिंग हारी इधर पास इधर मैंने म्यूजिक टेस्ट किए ने किया पास इधर वाट में तो कैमरे टेस्ट कर दागता है पेन वाली कैमरे मैंने खाला की आई करने के बोले पास से वाटे कैमरे पार्ट अगर हर वक्त है ඉතින් ඔයාලා අන්න එක ක්ලික් ඉතින් ටෙස්ට් එකක් දාන්න ඉතින් ඔයාලගේ හරි ලකුණු දෙන්න. ඉතින් ඊට පස්සේ අපි මේ ස්ටිකර් කියන එකට ගිහලා බලමු. ඉතින් මෙන්න ස්ටිකර් ගියාට පස්සේ මෙන්න වගේ ඉමෝජි තමයි ඉතින් ඉන්න තැන if කියන එකට ගියාට පස්සේ අර පොඩ්ඩක් ලෝඩ් වෙන ඉතින් ඒක එන්න. ඉතින් ස්ටිකර් ගියාට පස්සේ ඔයාලට මෙතන කැමති ෆොටෝ එකක් හදාගත්තා වගේ ෆොටෝ එකක් දාලා ඉතින් මේ වගේ ඇඩ්ජස්ට් ගියාම තමයි ඉතින් සිලෙක්ට් ස්ටිකර් කියලා තියෙනවා අන්න ඒක और स्टिकर दागता है इतने मेरे इधर बस गाइस मैंने तो इफेक्ट किया गया हम और बनाते मेरे इफेक्ट गोड़ा तीनों थी इधर और ना मैंने हम एक बार मैंने आगे इधर और मैं आगे एक बार को बागी हिडिया मैंने आगे दिन इफेक्ट वाली बैठे ना इधर मम्मी ने इफेक्ट एक दागन ना
අන්න ඒ වගේ ඔබාගෙන හරි ඊට පස්සේ මම මෙතන දාගෙන ඉවරයි. ඉතින් මේ වගේ හරි ලකුණු දෙන්න. හරි ඉතින් ඊට පස්සේ මම අපේ වීඩියෝ එකට මෙන්න මේවා වැඩිලා දිනවා අපි දාපු ඉෆෙක්ට් එක. හරි ඊට පස්සේ මෙන්න මෙතන පිප් කියන එකට ගියාට පස්සේ ඔයාලට මේකට මෙන්න මේ වගේ ලෝන් ප්‍රෙස් කරගෙන හිටියාට ඔයාලට මෙතන වීඩියෝ ඇඩ් කරගත්තා. ඉතින් මේකට ඉතින් ඊට පස්සේ මෙතන ෆිල්ටර් කියන එක ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ වීඩියෝ එකට මෙන්න වීඩියෝට හරි ෆොටෝ එකට හරි මෙන්න මේ වගේ ලස්සන ඉෆෙක්ට් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ ඉතින් ඔයාලා කැමති ඉෆෙක්ට් එකක් දාලා මේ හරි ලකුණු දෙන්න. ඉතින් මම ඉෆෙක්ට් දාන්නේ හරි ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන ස්පීඩ් කියන එකට ගස්සවට මෙන්න මේ වගේ ස්පීඩ් එකට දාගත්තා වගේ වීඩියෝ මෙන්න වගේ හයි ස්පීඩ් එකට දාගත්තා. ඔයාලට කැමති ස්පීඩ් තියෙනවා. ඉතින් මෙතන වගේ මෙන්න මේ වගේ කැමති ස්පීඩ් එකට දාගන්න. මම දාන ස්පීඩ් එක හරි. ඉතින් මෙතන ඊට පස්සේ මෙන්න BG වල තියෙන මෙන්න මේ වගේ ඉතින් ඔයාලට මේක YouTube සයිස් එකට හදාගත්ත හැයි. ඊට පස්සේ ඔයාලට මෙන්න TikTok සයිස් එකට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ Instagram මේ වගේ ඔයාලා කැමති සයිස් එකට හදාගත්තේ Facebook උත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සයිස් වලට උඩට හදාගත්තා. ඉතින් මේකෙන් දෙන. ඉතින් මම මේක හදාගන්නවා YouTube short එකක් ඉතින් TikTok විතර. ඉතින් හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේවා crop කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ crop කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේක logo කරගන්න පුළුවන්, පොඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට මේක හදාගත්තා. ඉතින් මම ඊට පස්සේ මෙතන ඒක ඔයාලා කැමති නැති හරිය ලකුණු දෙන්න. ඉතින් ඊට පස්සේ මෙතන මොජි අයිස් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඔයාලට මෙන්න මේවා පේන්න තියෙන හත් හැබ බ්ලර් වෙලා. ඉතින් එතනින් ඔයාලට ඒක කැමති නැත්නම් මේ වගේ දාලා ඉතින් ඔයාලට මෙතන මේ වගේ බ්ලර් ඔයාලට මෙන්න මේ වගේ ලොකුත් කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ අයිකන් වලින් ඔබලා ඉතින් මම මේවා දැන් ඇඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන රෙකෝඩ් කියන එකෙන් ඔයාලට මෙතනින් රෙකෝඩ් කරගත්තා. ඉතින් මෙතන පැත්තේ තියෙන මෙන්න මේ අයිකන් එක ඔයාලට මේක වොයිස් චේන්ජ් කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ මේකේ තියෙන එක එක වොයිස් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් වොයිස් එකට දාගන්න පුළුවන්. ඉතින් මෙන්න රෙකෝඩ් කියන තැන ක්ලික් කරාට පස්සේ මේක රෙකෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ රොටේට් කියන එකට එපුවාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට මේ වගේ පොඩි කරගන්න පුළුවන්, ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා වීඩියෝ ඊට පස්සේ මේ ෆ්ලිප් කියන එක එපුවාට පස්සේ අර මෙන්න මේ වගේ හදාගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක සේව් කරගන්න ඕන. ඉතින් කන් තියෙන පොඩි වැඩක්. ඉතින් මෙතන තියෙන උඩ මෙන්න මේ අයිකන් එක බලලා එතන සේව් අයිකන් දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මේක සේව් කරගන්නවා. හරිද මේ වගේ අපේ වීඩියෝ එක කන්නඩින් වීඩියෝ වෙලා ඉතින් මේ ඉතින් ඔන්න ඔයාලා මේ ගැලරියට වගේ සේව් වෙනවා. ඉතින් අද වීඩියෝ සුපිරියන ලයික් කරලා කමෙන්ට් සබස්ක්‍රයිබ් කරගෙන යන්න ඉතින්